අපේ රටේ ගංගා ඇලදොල කලපු ආශ්‍රිතව දක්නට ලැබෙන කඩුලාන පරිසරය කාලයකට කලින් නම් ජනතාවගේ නොදැනුවත්කම නිසා විනාශයට යොමු වෙමින් තිබුණා. ඒ නිසා කාලගුණ දේශගුණ වෙනස් වීම පරිසර සමතුලිතතාවයන් බිඳ වැටීම දිගින් දිගටම දක්නට ලැබුණා. නමුත් අපේ රටේ සංචාරක පාරාදීසයක් වුණු දකුණු පළාතේ ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් මේ වෙනකොට කඩුලාන පරිසරය සම්බන්ධව දක්නට ලැබෙනවා. ඉතින් අපේ අම්මලා තාත්තලා පුංචි කාලේ ඉඳලා ඉස්සෝ කකුළු අල්ලගෙන තමයි මේකෙන් ජීවත් වුනේ. ඒකෙන් තමයි අපිව පෝෂණය කරේ. දැන්ට දුප්පත් 11න් දෙකක්ම හේතුලා ගිහලා බොහොම සුට්ටයි තියෙන්නේ. අනිත් 9 දැන් ආරක්ෂා වෙන්නේ මේ කඩුලාන හිටවන් නිසා. ඉතින් අපිත් උදව් වෙනවා අපිට. ඉතින් ඒක බොහොම ගමට රටට බොහොම ලොකු දෙයක්. විදේශීය සංචාරකයන් වඩාත්ම ප්‍රිය කරන ඉහළම ඉල්ලුමක් තියෙන ඉස්සන් පොකිරිස්සන් මිරිදිය මානු අස්වැන්න වැඩිවීමට මේ කඩුලාන පරිසරයේ මූල පද්ධතිය ඍජුවම දායක වෙනවා කියලා ඔවුන් දැන් තේරුම් අරන්. දැන් මේ වන විට කඩුලාන පරිසරය ඉවත් කරමින් සංචාරකයන් වෙනුවෙන් නවාතැන් ඉදිකිරීමට වඩා කඩුලාන පරිසරය ප්‍රතිස්ථාපනය කරමින් ඒ සඳහා උදව් ගැනීමට සංචාරකයන්ට සම්බන්ධ කරගන්නා ප්‍රවණතාවය දැන් දකුණු පළාතෙන් දක්නට පුළුවන්. We met really friendly people here in Sri Lanka. It was really lovely welcoming from them, and we got to know their culture, their food, which is quite important to us, how they care about the environment, and we want to bring them our help to care even more their environment. තිරසල් භාවයක් නැතුණා අපි කරන සංරක්ෂණ ව්‍යාපෘති ඒ මුදල් කොටස ඉවරුණාම අසාර්ථක වෙලා යනවා. අපි ව්‍යාපෘති පටන් ගන්නදී සැලසුම් කර එකම දේ තමයි ව්‍යාපෘතියේ තිරසල් භාවය. ඒකත් එක්ක තමයි මේ සංචාරකයෝ අපේ වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නේ. එක පැත්තකින් ඒගොල්ලෝ අපේ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙලා අපේ සංරක්ෂණ කටයුතු වලට දායක වෙනවා. අනිත් පැත්තෙන් ඒ ආශ්‍රිත වෙන්න කමියුනිටි එකට විශාල ප්‍රතිලාභ ගොඩක් එකතු කරනවා. එතනින් එහාට ගිහිපු දෙයක් තියෙනවා ඇත්තටම අපි අපේ මිනිස්සුන්ට මොනතරම් වේදමක් දරුවත් කියන්න බැරි සංවේදී සංරක්ෂණ අරමුණු මේ විදේශිකයෝ අපිත් එක්ක වැඩ කරන එකෙන් හේතු ගණන් බුලංගම තියෙනවා. ඒ හේතුව නිසාම මේ ආශ්‍රිතව ඉන්න බොහෝ පිරිසක් කඩුලාන ශාකවලට හානි කරපු ඒ ආශ්‍රිතව ජීවත් වෙන හැමෝම අපිත් එක්ක එකතු වෙලා තියෙනවා මේ සංරක්ෂණ වැඩිත් එක්ක. එතකොට එක පැත්තකින් ලංකාවට විදේශ විනිමය වෙනවා, අනිත් පැත්තෙන් අපේ පරිසර පද්ධතිය ආරක්ෂා වෙනවා. තවත් පැත්තකින් ඊට සංවේදී පරිසර පද්ධතියක් ආරක්ෂා කරන්න ගන්න ව්‍යාපෘතියක තිරසර භාවය ගොඩනැගෙනවා. ඔවුන් මේ වන විට හොඳින්ම දැනුවත්. ඒ නිසා සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඔවුන් මෝටර් බෝට්ටු භාවිතය අඩු කරලා මේ වන විට මත්ස්‍ය බිත්තරවලට හානිදායක ලෙසින් තෙල් ජලයට මිශ්‍ර වන ඒ මෝටර් බෝට්ටු වෙනුවට සාම්ප්‍රදායික හබල් බෝට්ටු භාවිතයට අරගෙන එය සංචාරකයන්ටත් අමුතුම අත්දැකීමක්. ඒ වගේම තහනම් පන්න භාවිතය නිසා මත්ස්‍ය ගහණයට සිදුවන හානිය අවම කිරීමට හිතකර පන්න ක්‍රමයත් ඒ වගේම හබල් ඔරුත් ඔවුන් භාවිතයට අරගෙන කඩුලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය නිසා දිගින් දිගටම සිදුවන ඉවුරු කාදනය දැන් අඩු වෙලා ඒ ප්‍රදේශවල මත්ස්‍ය ගහණය ඉත්සන් පොකිරිස්සන් වැනි සත්වයින්ගේ බෝවීමට හිතකර පරිසර සාධක බොහෝ සෙයින් ඇති වෙලා සීග්‍රේන් බිඳ වැටමින් තිබුණු පරිසර සමතුලිතතාව කාලගුණ දේශගුණ අහිතකර විපර්යාස මේ වන විට යහපත් අයුරින් ප්‍රකෘතිමත් වීමට පටන්ගෙන ඒ වගේම සිතුම් පැතුම් වෙනස් කරගෙන Tamanගේකම හදවතට දැනෙන අපේ දේ රැක ගන්න ජනතාවක් බිහි වෙන්න පටන්ගෙන මේ සියල්ලම සමග නැවතත් අනාගත පරම්පරාවට යහපත් පරිසරයක් අපට දායාද කිරීමට හැකි වෙතයි යන සුබ සිහිනය මල්පල ගැන්වීමට පටන්ගෙන